ඉතින් ලංකාවේ මෙට්‍රෝ බස් ගැන කතා කරපු නිසා අද මම තව මෙට්‍රෝ බස් එකක් ගැන විස්තරයක් කිව්වා. ඉතින් මම තවත් මෙට්‍රෝ බස් එකකට නැග්ගා මෙහි මේකේ විශේෂත්වය මේක සම්පූර්ණයෙන් මේ ඉලෙක්ට්‍රික් බස් එකක්. ඉලෙක්ට්‍රික් බස් එකක්. ඉතින් මේකේ අර මම කලින් ආපු බස් එකට වඩා සද්දේ ගොඩාක් අඩුයි. ගැස්සීමත් ගොඩාක් අඩුයි. පිරිසුදුකම ඉතින් මේක අලුත් බස් හින්දා මේ සමහරවිට මේ තියෙන තත්ත්වෙ වෙන්න පුළුවන්. මේක ලංකාවටත් මම හිතන්නේ ඊළඟ ව්‍යාපෘතිවලදී ඉලෙක්ට්‍රික් බස් හඳුන්වා දෙනවා කියලා මම දැක්කා. ඉතින් ඉලෙක්ට්‍රික් බස්වල ධාවනයට ඉතාම සුදුසුයි කියලා මම හිතනවා. මම දන්නේ මේක එක ආරෝපණයකින් අපි දන්නේ නැහැ කොච්චර කිලෝමීටර ප්‍රමාණයක් යන්න පුළුවන්ද. එහෙම ලොකු විස්තරයක් මම මේ බස් ගැන දන්නේ. නමුත් මම අර උදේ ගෙන ආපු වීඩියෝ එකේ ආපු බස් එකට වඩා මේකේ ඒ කියන්නේ සුබෝගීතාවේ ඒ කියන්නේ මේ කම්ෆර්ටබල් එක ඊට වඩා හොඳයි. මොකද එකක් හරිම කිසිම ගැස්සීමක් නැහැ. කිසිම සද්දයක් නැහැ. අර දැන් මේ වීඩියෝ කෝල් එකේදී වුණත් දැන් කලින් ගෙන ආපු කෝල් එකේදී තේරෙනවා ඇති හරි සද්දේ. මේකෙදි කිසිම සද්දයක් පිටට දැනෙන්නෙත් නැහැ. ගැස්සීම ගොඩක් අඩුයි. ඒක තමයි ඉතින් වාතයටත් හොඳයි. ඒ කියන්නේ ස්වභාව ධර්මයටත් හොඳයි. විද්‍යුත් බස් රථ ගෙන්වීම. ඉතින් ඒක මම දන්නේ නැහැ ලංකාවට කොච්චර දුරට ගැලපෙනවද කියන එක. නමුත් මම මේ විද්‍යුත් බස් එකකුත් ගෙනාවේ ඒක නිසා. ඉතින් ඒකෙත් සාමාන්‍ය අර අපි ලංකාවේදී දැන් අලුතෙන් දැක්ක මෙට්‍රෝ බස් වල ඒ ආකෘතියම තමයි ඒ ආකාරයම තමයි පහසුවෙන් යන්න තියෙන්නේ. මේකෙත් සෙනග හරි අඩුයි. මොකද මම යන පාරේ සෙනග තාම අඩු පාරක්. I think මම ඔයගොල්ලන්ට කියන්නේ ඉතින් මේ දේවල් ගෙනෙමින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ලංකාවට ලැබිලා තියෙන දේවල් මේගොල්ලන් පාවිච්චි කරනා වගේ හරිම ලස්සනට ක්‍රමානුකූලව පාවිච්චි කරන්න. ඒක දැන් ඉදිරියට එන පරම්පරාවටත් අපි හැමෝටම ඒක වාසිදායක වෙයි. ඉතින් බොහොම ස්තුතියි. මගේ වීඩියෝ එක බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් සුබ දවසක් ඔයාලට.